අයබෝවන් අපි අද සූදානම් වෙන්නේ ඇත්තම අපේ ළමයි WhatsApp group එක හරහා ඉල්ලපු තවත් එක පාඩමක් පිළිබඳ පොඩි හැඳින්වීමක් කරන්න. ඉතින් ගොඩක් ලොකුවට මේ වීඩියෝ එක මම යවන්න බලාපොරොත්තුවක් නැහැ. හේතුව අපේ ළමයින්ට මේ WhatsApp හරහා අප්ලෝඩ් කරන නිසා අපිට ලොකු වීඩියෝස් අප්ලෝඩ් කරන්න අමාරුයි. ඒ නිසා තමයි මේ විදිහට short and sweet විදිහට පොඩි වීඩියෝ ක්ලිප් එකකින් මේ සම්පූර්ණ පාඩම කරන්න සූදානම් වෙන්නේ. ඉතින් WhatsApp එක හරහා අපි කරපු ඒ විමසීමේදී අපේ ළමයි ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුණා මූලික සරහන් පොත් සහ මූලාශ්‍ර ලේඛන කියන පාඩම් පිළිබඳ පොඩි පැහැදිලිවීමක් කරන්න කියලා. ඉතින් මම මේ පාඩම පටන් ගන්න මේ විදිහට ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනු හා සිද්ධි ප්‍රථමයෙන් වාර්තා කරන පොත අපි හඳුන්වනවා මූලික සරහන් පොත හෙවත් උපයෝගී පොත කියලා. ඒ වගේම තමයි ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනු හා සිද්ධි ප්‍රථමයෙන් වාර්තා කරන ලේඛනය අපි හඳුන්වනවා මොකක්ද? මූලාශ්‍ර ලේඛනය කියලා. හරි. මුලින් මම කතා කරන්නම් ව්‍යාපාරයක සිද්ධ වෙන මුදල් හා සම්බන්ධ ගනුදෙනු පිළිබඳව. ළමයිනේ ව්‍යාපාරයක සිද්ධ වෙන මුදල් ගෙවීම සම්බන්ධයෙන් අපි මුලින්ම වාර්තා කරන්නේ මුදල් පොතේ. ඊට අදාළ වන මූලාශ්‍ර ලේඛනය වෙන්නේ මුදල් ගෙවීම වවුචරය. මුදල් ලැබීම සම්බන්ධ විස්තර අපි මුලින්ම වාර්තා කරන්නේ මුදල් පොතේ තමයි. හැබැයි ඊට අදාළ වන මූලාශ්‍ර ලේඛනය වෙන්නේ ලදු පොත. එහෙනම් ළමයි බැංකුවක් හා සම්බන්ධ සිදු කරන ගනුදෙනු. චෙක්පත් තැන්පත් කිරීම, චෙක්පත් නිකුත් කිරීම, බැංකු අයදුම් කිරීම, ඒ වගේ විවිධාකාරයේ බැංකුවත් සමග කරන ගනුදෙනු මුලින් වාර්තා කරන පොත වෙන්නේ බැංකු ගිණුම. ඊට අදාළ මූලාශ්‍ර ලේඛන ගණනාවක් අපිට කතා කරන්න පුළුවන්. එකක් තමයි ඇත්තටම චෙක්පත් කියන්නේ. ඒ වගේම අපිට ගන්න පුළුවන් චෙක්පත් තැන්පතු ගුවිතාංශය, බැංකු විස්තරය වගේ මූලාශ්‍ර ලේඛන කිහිපයක් තියෙනවා බැංකු ගිණුමක් හා සම්බන්ධ සිදු කරන මූලාශ්‍ර ලේඛන විදිහට. ඊට පස්සේ අපි යම් පොඩ්ඩක් ව්‍යාපාරයක තියෙන නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට මිලදී ගන්නා තොග. මුලින්ම වාර්තා කරන පොත වෙන්නේ ගැනුම් ජර්නලය. ඊට අදාළ මූලාශ්‍ර ලේඛනය වෙන්නේ ගැනුම් ඉන්වොයිසය. ඒ වගේම ළමයි ව්‍යාපාරයක සිදු කරන භාණ්ඩ ණයට විකිණීම. මුලින්ම වාර්තා කරන පොත වෙන්නේ විකුණුම් ජර්නලය. ඊට අදාළ මූලාශ්‍ර ලේඛනය වෙන්නේ විකුණුම් ඉන්වොයිසය. ඒ වගේමයි ව්‍යාපාරයක අපි දන්නවා පුංචි පුංචි වේදම් තියෙනවා. සුළු වේදම්. එහෙනම් ළමයි ව්‍යාපාරයක සිද්ධ වන සුළු වියදම් අපි ප්‍රථමයෙන් වාර්තා කරන පොත වෙන්නේ සුළු මුදල් පොත. ඊට අදාළ මූලාශ්‍ර ලේඛනය වෙන්නේ සුළු මුදල් ගෙවීම් වවුචරය. ඒ වගේම ළමයි ව්‍යාපාරයක් විසින් ණයට මිලදීගත් භාණ්ඩ ව්‍යාපාරය විසින් ආපසු යවනවා. භාණ්ඩ ආපසු යැවීමේදී අපි ඒව මුලින්ම වාර්තා කරන පොත වෙන්නේ ආපසු යැවුම් ජර්නලය. ඊට අදාළ මූලාශ්‍ර ලේඛනය වෙන්නේ හරපත. ඒ වගේම ව්‍යාපාරයක් විසින් භාණ්ඩ ආපසු යවනවා වගේම ව්‍යාපාරය විසින් විකුණු භාණ්ඩත් නැවත ආපසු අපිට එවනවා. ඉතින් ව්‍යාපාරයක සිදුවන භාණ්ඩ ආපසු එවීම වාර්තා කරන මූලික පොත වෙන්නේ ආපසු එවුම් ජර්නලය. ඊට අදාළ මූලාශ්‍ර ලේඛනය වෙන්නේ බැරපත. ළමයිනේ මෙන්න මේකේ වැදගත් පොයින්ට් එක මම කියන්නම්. වැදගත් කතාවක් මම කියන්නම්. මෙන්න මේ විදියට භාණ්ඩ ආපසු යැවීමේදී ඒක අපි ආපසු යැවුම් ජර්නලයේ වාර්තා කරලා මූලාශ්‍ර ලේඛනයේ විදියට හරපත ගන්න හේතුව තමයි ළමයිනේ. අපි දන්නවා භාණ්ඩ ආපසු යවූ විට ඊට අදාළ දිත්ත සරහන දෙන්නේ ආපසු යවුම් ගිණුම බැර ණය හිමි ගිණුම හර. එහෙනම් ළමයි ණය හිමි ගිණුම හරවන නිසා තමයි අපි මූලාශ්‍ර ලේඛනයේ විදියට හරපත භාවිතා කරන්නේ. ඒ වගේමයි ආපසු එවීමක් අපි වාර්තා කරන දිත්ත සරහන වෙන්නේ ආපසු එවුම් ගිණුම හර ණය ගැති ගිණුම බැර. ඉතින් ණය ගැති ගිණුම බැර වෙන නිසා තමයි අපි මූලාශ්‍ර ලේඛනයේ විදියට බැරපත පාවිච්චි කරන්නේ. එහෙනම් මෙන්න මේ කියපු මුදල් සම්බන්ධ ගනුදෙනු, බැංකු සම්බන්ධ ගනුදෙනු, සුළු මුදල් සම්බන්ධ ගනුදෙනු, ආපසු යැවුම්, ආපසු එවුම් සම්බන්ධ ගනුදෙනු හැරුණු විට අනෙකුත් සියලුම ගනුදෙනු වාර්තා කරන
මූලික පොත වෙන්නේ පොදු ජර්නලය. ඊට අදාළ මූලාංශ ලේඛනය වෙන්නේ ජර්නල් වවුචරය. එහෙනම් මම පොඩ්ඩක් කියන්නම් මෙන්න මේ පොදු ජර්නලයේ වාර්තා කරන ගණදෙන කිහිපයක්. එකක් තමයි ස්ථාවර වත්කම් නැත්නම් අපේ ජංගම නොවන වත්කම්. ණයට මිලදී ගැනීම සහ ණයට විකිණීම වාර්තා කරන්නේ පොදු ජර්නලයේ. ඒ වගේම බොල් ණය සම්බන්ධ ගණන් වාර්තා කරන්නේ පොදු ජර්නලයේ. ඒ වගේම වැරදි නිවැරදි කිරීමේ සටහන් වාර්තා කරන්නේ පොදු ජර්නලයේ. ආරම්භක ශේෂ වාර්තා කරන්නේ පොදු ජර්නලයේ. අන්න ඒ වගේ අනෙකුත් මූලික සටහන් පොත්වල වාර්තා නොකරන ගණන් සියල්ලක්ම පහේ වාර්තා කරන පොත තමයි මොකක්ද අපි කියන්නේ පොදු ජර්නලය කියලා. ළමයිනේ මෙතනදී වැදගත් පොයින්ට් එක මම කියන්නම් තවත් වැදගත් පොයින්ට් එකක්. ඒ තමයි අපි දන්නවා ගිණුම්කරණයේදී අපි මූලික සටහන් පොත් සම්බන්ධයෙන් කතා කරද්දී ද්විත්ව කාර්යයක් ඉටු කරන මූලික පොත් දෙකක් තියෙනවා. ළමයිනේ මෙන්න මේ ද්විත්ව කාර්යයක් කියලා කියන්නේ මොකක්ද? ද්විත්ව කාර්යයක් කියලා කියන්නේ මූලික සටහන් පොත කාර්යභාරය සහ ලෙජර් ගිණුම කාර්යභාරය කියන දෙක. එහෙනම් මූලික සටහන් පොතක් වගේම නැත්නම් උපයෝගී පොතක් වගේම ලෙජර් ගිණුමක් විදිහට කටයුතු කරන මූලික සටහන් පොත් දෙකක් තියෙනවා. ඒ තමයි මුදල් පොත සහ සුළු මුදල් පොත. එහෙනම් ළමයි එක්සෑම් එකේ අහන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක් තමයි ද්විත්ව කාර්යයක් ඉටු කරන මූලික සටහන් පොත් දෙක නම් කරන්න කියන එක. එහෙනම් මොකක්ද ඒ පොත් දෙක? සුළු මුදල් පොත සහ මුදල් පොත. මොකක්ද මේ ද්විත්ව කාර්යය කියලා කියන්නේ ඇහුවොත් එහෙම ඒකට ලියන්න ඕනේ ද්විත්ව කාර්යයක් කියලා කියන්නේ මූලික සටහන් පොත කාර්යභාරයේ මෙන්ම ලෙජර් ගිණුම කාර්යභාරය ඉටු කිරීම තමයි අපි කියන්නේ ද්විත්ව කාර්යය කියලා. තව පොඩ්ඩක් මම මතක් කරන්නම් මේ පාඩම සම්බන්ධයෙන් වැදගත් පොයින්ට් එකක් විදිහට අපි දන්නවා සුළු මුදල් පොත හා සම්බන්ධ කතා කරද්දී සුළු මුදල් පොත හා සම්බන්ධව තියෙනවා වැදගත් සංකල්ප දෙකක්. ඒ තමයි සුළු මුදල් අග්‍රමය සහ සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය කිරීම කියන එක. ළමයිනේ සුළු මුදල් අග්‍රමය කියලා කියන්නේ ව්‍යාපාරයක යම්කිසි කාල පරිච්ඡේදයක් තුල ගොඩක් වෙලාවට මාසයක් තුල ඒ මාසය පුරා සිද්ධ වන සුළු වියදම් යෙදීම සඳහා ව්‍යාපාරයේ ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරු වෙත ලබා දෙන මුදල අපි කියන මොකක්ද? සුළු මුදල් අග්‍රමය කියලා. අය පාරම කියන්නම් ව්‍යාපාරයක යම්කිසි මාසයක් පුරා සිද්ධ වන සුළු වියදම් යෙදීම සඳහා ව්‍යාපාරයේ ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරු වෙත ලබා දෙන මුදල අපි හඳුන්වනවා මොකක්ද? සුළු මුදල් අග්‍රමය කියලා. මොකද්ද සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණ කිරීම කියලා කියන්නේ? ළමයිනේ යම්කිසි මාසයක් පුරාවට සිද්ධ වෙච්ච සුළු වේදම් සියල්ල ගෙවා අවසන් වුණාට පස්සේ ඒ මාසේ අවසානයේ බලනවා සුළු මුදල් අග්‍රමයෙන් කොච්චරක් ඉතුරු වෙද කියලා. එහෙනම් අන්න ඒ ඉතුරු මුදලට නැවතත් සුළු මුදල් අග්‍රමය සම්පූර්ණ කිරීම සඳහා නැවත වරක් ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරු වෙත ඒ මාසය පුරා වේදම් වූ මුදල නැවත ලබා දීම මොකද අපි කියනවා සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණ කිරීම කියලා. යම්කිසි මාසයක් පුරා වේදම් වූ සම්පූර්ණ වියදම නැත්නම් සම්පූර්ණ මුදල නැවත වරක් ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරු වෙත ලබා දීම කියන නමක්ද සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණ කිරීම කියලා. හොඳයි. මම හිතනවා මේ විදියට ගානක් බෝඩ් එකේ හදන්න නැතුව කරන්න පුළුවන් උපරිම දේ මම කරා කියලා. ඉතින් මේක අනිවාර්යෙන් වැදගත් වෙයි. මොකද අපි ෆිසිකල් පන්තිවල ළමයි දන්නා ඇත්තටම අපි පාස් පේපර්ස් නැත්නම් මොඩල් පේපර්ස් කරද්දී ගොඩක් වෙලාවට මෙන්න මේ මූලාශ්‍රයක සහ මූලික පොත් කියන පාඩමෙන් ඇත්තටම ගණන් නැත්නම් ගැටලු ප්‍රශ්න 3ක් 4ක් වගේ ලොකු ප්‍රමාණයක් ඇහෙනවා. ඒ නිසා ගොඩක් ලොකු වැදගත්කමක් සපයන පාඩමක් මේක. ඒකත් එක්ක අනිවාර්යෙන් එකතු වෙන්න රැඳෙන්න අපිත් එක්ක. ඉතින් ගොඩක්ම ස්තුතියි හැමෝටම අපේ ගෲප් එක රැඳෙන්න ඕන සහ අපි ගැන විශ්වාසයක් තියෙනවට. ඉතින් ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට ඕනේ මොකක්ද කියන එක අනිවාර්යෙන් ගෲප් එකේ දාලා මෙන්ෂන් කරන්න. අපි ඒක අනිවාර්යෙන් ඔයාලට මේ විදිහට දෙන්න බලාපොරොත්තු වෙයි. බොහොමත්ම ඕනෑකමින්
බලන් ඉන්නවා. ඉතින් එහෙනම් හැමෝටම සරණයි. ජය වේවා. අපි මේ කොහොම හරි කරමු. හැමෝටම ආයුබෝවන්.